මේ තප්පරයක් බලන්න මන්ද මේ වැදගත්තයි. ඔබ කවදාවත් හිතලා තියෙනෝ නම් ඔබේ ඉඩමේ කිසිම පළතුරු ගස් වගාවෙන්න නැහැ කියලා හෝ ගසක් ඔයා හිතන විදිහට වැඩි වෙන්නේ නැහැ කියලා එහෙනම් මෙහිම ඉන්න. මන්ද මෙහිමයි ප්‍රශ්නේ තියෙන්නේ. සහ බොහෝ දෙනෙක් මේක ගැන හිතන්නේ නැහැ. අද මම කෙටි වීඩියෝවක් කරන්න කැමති. ඊටාම මූලිකයි නමුත් අතිශය වැදගත් දෙයක් මතක් කරන්න. ඒකට අපිට මිනුම් උපකරණ දෙකක් අවශ්‍යයි. ඒවා හොයාගන්න ඉතා පහසුයි. අඩු මිලට ගන්න පුළුවන් සහ ඇත්තටම වටිනයි. වීඩියෝ විස්තරය මම ඔයාලට මේවා හොයාගන්න පුළුවන් තැන් දාන්නම්. ඔයාට ඕනේ නම්. ඒ නිසා කනගාටු වෙන්න එපා. දැම්ම මම ඔයාට මේවා කොහොමද භාවිතා කරන්න කියලා පෙන්වන්න. ඒ ඊටාම පහසුයි. පළවෙනි මිනුම් උපකරණය යනෝ සර්වජන මිනුම් උපකරණයක් සහ ය ඍජුවම බිමට භාවිතා කරනවා. මෙම මිනුම් උපකරණය භාවිතා කරන්නේ තෙතමනය, උෂ්ණත්වය, විදෘශ්‍යතාවය සහ මෙහිදී වැදගත්ම දෙය වන බිම් pH අගය මැනීමටයි. උදාහරණයක් විදිහට ඔයාට සීට්‍රස් පැලයක් තියෙනවල් කියලා හිතන්න. ලෙමන් ගසක්, දොඩම් ගසක් හෝ වෙනත් සීට්‍රස් වර්ගයක්. මේ වගේ පළතුරු ගස්වලට අවශ්‍යයි සුදුසුම pH අගයක්. ඒ කියන්නේ සමානවම 5.5 සිට 6.4. ඒත් අපිට pH එක ඉතා වැඩි වෙලා තියෙනවා. ඒක පාලනය කරන්න නැත්තම් මොනවද වෙන්නේ? එහෙනම් ඊටාම සරල දෙයක් වෙන්නේ අපි එම බිමට දෙන සීලුම පෝෂක ද්‍රව්‍ය එතනම එකතු වෙලා ඉඳිනවා. නමුත් ඒව තම වැඩ කරන්නේ නැහැ. ගසට ඒව අවශෝෂණය කරන්න බෑ. මේතන තමයි බොහෝ දෙනා අසාර්ථක වෙන්නේ. අපි pH එක හොඳට සකස් කළාම ඒ පෝෂක ද්‍රව්‍ය ගසට ලබා ගන්න පුරුවන් වෙනවා. ඒත් මේක සමහර විට ස්වභාවිකවම වෙන්න පුළුවන්. මක්නිසාද බිම කාලයත් සමග අම්ලීය වෙලා යන නිසා. නමුත් බොහෝ වෙලාවට ඒකට උදව් කරන්න වෙනවා. ඒ නිසාම තමයි මේ වීඩියෝවේ අරමුල. මේ තමයි ප්‍රධානම පියවර. පළතුරු ගසක් හොඳින් වැඩ කරන්න පටන් ගන්න හේතුව. නෑ මේකේ පළතුරු ගස් වැඩක් නෑ කියනේ සාමාන්‍ය අදහස බොහෝ වෙලාවට ඇත්තක් නෙවෙයි. සරලවම කියනවා නම් අපේ බිම pH එකේ ඇල්කලයින් ක්ෂාරීය වෙලා කියනවා. ඒක හදාගන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. ඒක හදාගන්න පුළුවන් මේක කියලා දෙන්නෙම කරලා ඊටාම සරලයි. දෙවනි මිනුම් උපකරණය තවත් සරලයි. අඩු මිලකට ගන්න පුළුවන්. ඒකෙන් අපි පාවිච්චි කරන වතුරේ pH අගය මැනන්න යන්නේ. අපි පාවිච්චි කරන්න යන වතුරෙන් බඳුනක් පිරවලා මිනුම් එක ගන්නවා. සාමාන්‍යයෙන් වතුර ඇල්කලයින් වෙලා තියෙනවා. pH එක අඩු කරන්න සරලම ක්‍රමය නම් ලෙමන් හෝ විනික සාරය පාවිච්චි කරන එකයි. අපි ටික ටික එකතු කරලා හොඳට හරවා මිනුම් කරලා මිනුම් උපකරණයේ pH අගය 6ට ආසන්නයි කියලා පෙන්වන තුරු කරගෙන යනවා. ඒ අගේ බොහෝ පළතුරු ගස් වලට හොඳම pH එකයි. වතුර හරියට සකස් කරලා ඉවරයි නම් අපි වතුර දාන්න පටන් ගන්නවා. ඒකෙන් ඉඳලා ඊඩමේ pH එක හදිසියම වෙනස් වෙනවා. ඇත්තටම ඒක තාක්ෂණිකව නෙවෙයි. හැබැයි ටික ටිකම පස්ස හෝ සබ්ස්ට්‍රේට් එකේ එකට හුරු වෙලා අන්තිමට සමාන වෙලා යනවා. අපි මේක නොකරනව නම් බිම පුරා පෝෂක තිබුණත් ගසට හැම විටම පෝෂණ අවහිරයක් වෙලා තියෙනවා. අපි මේක කරනව නම් ඒ මයික්‍රෝ සහ මැක්‍රෝ පෝෂක ද්‍රව්‍ය ලබා ගන්න පුරුවන් වෙලා ගස ඒවා උරා ගන්නවා. වෙනස පැහැදිලිව දැනෙනවා. වර්ණය, ශක්තිය, වර්ධනය, කොළ, තැනි සම්පූර්ණයෙන්ම හැමදේම හොඳ වෙනවා. ඔයා මම මතක් කරගෙන කියයි මම මේක කලින් දැනගෙන නැත්තේ කොහොමද? මේක පළතුරු ගස්ට විතරක් නෙවෙයි. අලංකාර පැල, වගා බිම් සම්පූර්ණයෙන්ම හැමදේටම අදාළයි. මේක සර්වජනීනයි. මම මේ කෙටි වීඩියෝව කරන්න හිතුලේ බොහෝ දිනෙක නොසලකා හැරෙන දෙයක් මතක් කරන්නයි. විශේෂයෙන්ම අපි පළතුරු ගස් සහ පෙළ ආදරය කරන අය. බොහෝ දිනෙක මෙහි අසාර්ථක වෙනවා. ඒත් ඒක ඉතාම සරලව විසඳිය හැකි දෙයක් කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔයා channel එකට subscribe වෙලා ඉන්න එකට වීඩියෝවට like දීලා මට වගේම පළතුරු ගස් කැමති අය එක්ක මේක share කරන එකට ස්තුති කරන අවස්ථාව ගන්නවා. ඔයාට කිසිම ප්‍රශ්නයක් තේනවා නම් පහළ comments වලට ඒ ලියන්න එපා වෙන්න එපා. මම කිසිම ගැටලුවක් නැතුව උත්තර දෙන්නම්. බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝවෙදී හම්බෙමු.